ආයුබෝවන් හරි බවෙද වෙතින් අද 2026 ජනවාරි මාසේ 2 වෙනිදා සිකුරාදා අලුයම අපගේ නවතම නිරීක්ෂණ තුලින් කාලකුණේ හැසිරීම නරඹන්න ඔබගේ දවස. ඉදුවර බයිට් ටික අවුල් නම් හැම වැඩක්ම අවුල්. කට්ලට්, වඩේ, බිස්කට්, රෝල්ස්, මාළු, කඩල, සුදුලුණු, චිකන්, හතු, බිත්තර ආදී සියලුම වර්ගයේ බයිට් වර්ග ඉතාමත්ම උසස්ම තත්වයෙන්, උසස්ම රසයෙන්, උසස්ම ප්‍රමිතියෙන්. දැන් අමතන්න 071 416 283 070 277 6 226 සියලුම උත්සව අවස්ථා වෙනුවෙන් ඇනවුම් භාර ගැනීමක් සිදුවනවා. ඉදුවර බයිට් සැලසුම් කරගන්න අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකා සිටීමයි වටා ප්‍රදේශවල නිල් කොළ කහ පැහැයෙන් පෙනෙන ප්‍රදේශ වන වායඹ මුහුදු කලාපය සහ නැගෙනහිර මුහුදු කලාපයේත් බස්නාහිර මුහුදු කලාපයේත් ගිනිකොන මුහුදු කලාපයේත් තදින් පැසි ඇති වෙනවා. දහවල් කාලය වෙනකොට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විටත් නැගෙනහිර ගිනිකොන මුහුදු ප්‍රදේශවල ඉතාමත්ම තදින් වැසි ඇති වෙනවා. රාත්‍රී කාලය වෙන විට රාත්‍රී 8 9 පමණ වන විටත් නැගෙනහිර ගිනිකොන දකුණු යන මුහුදු කලාපවල වැසි තත්ත්වයන් ඇති වෙනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 25ක්. මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 25 35 අතර සුළං දරා ශ්‍රී ලංකාව වටා සියලුම මුහුදු කලාපවල ඇති වෙනවා. විශේෂයෙන් අවධානයෙන් පසුවන්න අපගේ නිර්දේශය මුහුදු යන්න එපා දවස් කිහිපයක් ගත වනතුරු. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය. අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේත් දකුණු පළාතේ බොහෝ ස්ථානයකත් සබරගමුව සහ ඌව පළාත්වල බොහෝ ස්ථානයකත් බස්නාහිර පළාතේ නැගෙනහිර සහ දකුණු කොටස්වල ඔබ මෙම ශ්‍රී ලංකා සිටීමේ සුදු පැහැයෙන් දකිනා ප්‍රදේශවල රියධාවනයේදී වඩා සැලකිල්ලෙන් අවධානයෙන් රියධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් ඇති වෙනවා. තරමක් තදින් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර ඒ ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රමක්‍රමයෙන් දහවල් කාලය වෙනකොට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ දකුණු වර්ධය ලෙසට අප අර්ථ දක්වන්නේ අප සඳහන් කරන්නේ කොළඹ සිට මඩකලපුව දක්වා ශ්‍රී ලංකාවෙන් තිරස් අතර හරස් අතර රේඛාවකින් බෙදා වෙන් කළහොත් එයින් දකුණු ප්‍රදේශය වන ඌව පළාත, සබරගම පළාත, මධ්‍යම පළාත, දකුණු පළාත යන පළාත්වල බොහෝ ස්ථානයක තදින් වැසි ඇති වෙනවා. උතුරු මැද පළාතෙත් බොහෝ ස්ථානයක දකුණු ස්ථානවල වැසි ඇති වෙනවා. විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දකුණු කොටස්වල සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5 6 පමණ වන විටත් එම ප්‍රදේශවලම තවදුරටත් වැසි තත්ත්වයන් ඇති වෙනවා. රාත්‍රී කාලය වෙන විට රාත්‍රී 8 9 10 පමණ වන විට වැසි තත්ත්වයන් ශ්‍රී ලංකාවෙන් බොහෝ සෙයින් පහ වී යනවා. ශ්‍රී ලංකාව අභ්‍යන්තරීය උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 24ක්. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සාමාන්‍ය සුළං වේගය පැයට කිලෝමීටර 15 20 අතර පවතිනවා. විශේෂයෙන් යාපනයේ මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර පෙරලාශ්‍රිත කලාප, එසේම යාපනයේ සිට ගාල්ල දක්වා පෙරලාශ්‍රිත කලාපවල පැයට කිලෝමීටර 25ක පමණ සාමාන්‍ය වේගයෙන් සුළං ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න. නැවතත් ආම ශ්‍රී ලංකාවේ කුණානාවකින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න. ශ්‍රී ලංකාවේ වර්තමානයේ කාලගුණ අනාවැකිකරණයේ පෙරළිය නිවැරදිම ජනප්‍රියම කාලගුණ අනාවැකි හරිම වෙද වෙතින්